පියෝ කියද්දී පියෝ කියන්නේ පිරිසුදුයි. සහ දේවම්මා ඔහුගේ ජීවිතේ දේවම්මා හිටිය විදිහට. දැන් ෆාදර් පියෝතුමා යක්ෂයාට ඩිරෙක්ට් සටන් කරපු කෙනෙක් නේ. නිදියන්න දුන්නේ නැතුව කාමරේ පුච්චනවා වට්ටනවා. ඉතින් ඒ උන්වහන්සේ මම හිතන්නේ පැය 11කට වඩා පැය 16ක් විතර පාපුච්චාරණය කරනවා දවසේ. ඊට පස්සේ ඉතුරු ටික තමයි දැන් පැය 24යි තියෙන්නේ. තේරුණාද කියන්නේ? ඊට පස්සේ පූජාව පැය 4ක් විතර යන සමානලාට. ඒ කියන්නේ උන්වහන්සේ පූජාව තියෙනකොට පූජාව දිවබිරහස් දැන් පූපේ මෙම අරගෙන එකපාර උන්වහන්සේ ලොක් වෙනවා. එහෙම සමහර පැයක් විතර ඉන්නවා. ඒ වෙලාවට තමයි උන්වහන්සේ අත්වලින් ලේ ගලන්නේ. ලේ පිටින් ගලන උරහිස්සේ තුවාලයක් තිබුණා ඒක දැනගෙන හිටියේ නැහැ. ඒතර ඒ වෙලාවට තමයි යාගේ ජොයි එක පූර්ණම වෙන වෙලාව. ආර පුදුමාකාර ප්‍රශංසකක යා hina වෙනවා එයා කියන මුළු ලෝකයටම ඒ වෙලාවක් කනේ උනාසට තිබුණානේ එක වෙලාවෙ තැන් 3කද 4කද ඉන්න පුළුවන් උනාසට බලේ තිබුණා එච්චර කියන්නේ ශුද්ධවන්ත කැරක්ටර් එක චරිතයක් පියෝ තුමා එතනදී යාදර පෙමන්තේ දැන් ඔබගේ මගේ ජීවිතයේ ඒ කියන්නේ තමයි දෙවියන්ව කතා කරලා කිව්වා උනාසේ අඬ යාඥා කරද්දි ඇයි මෙහෙම කරන්නේ මට කාමරය ඇතුලේ යක්ෂයා පුදුම විදිහට අරගෙන පොලේ ගහනවා. කියන්නේ දේව අම්මා වගේ දේව අම්මා දර්ශනේ වුණා. යක්ෂයා දර්ශන වුණා දේව අම්මා වගේ ෆාතිපියට. එච්චර ක්ලෝස් නිසා ළඟ නිසා. එතකොට එහෙම තැනක යක්ෂයා වටන්න හදන තැනකදී මගේ ප්‍රේමාන්තේනි යාඥා කරද්දී තමයි උනාසේගේ නමු මාරිය තුනක් කියන්නේ. නමු මාරිය තුනක් කියන්නේ වෙලාවදී.